ඔබ ඔබේ සිහින ගැන සුබවාදීව සිතා කටයුතු කරන විට මුළු විශ්වයම ඔබට සහයෝගය දක්වනවා. හීන වෙනුවෙන් කැපවෙන්න. කැපවෙන තරමට දවසකේ හීන ඔයාව ලස්සන තැනකට අරගෙන යනවා. ඉතින් අද ටයිබුවන් කියලා සුපුරුදු ආදරෙන් පිළිගන්නවා මිරකල්ස් ඒන්ජල් මගේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ ඉදිරි සති දෙක තුල ඔයාගේ සම්බන්ධතාවයට මොකද වෙන්නේ කියලා. ආදරය කරන ඔයාලා දෙන්න අතර වෙන්න පුළුවන්. විවාහ වෙලා ඉන්න ඔයාලා දෙන්න අතර වෙන්නත් පුළුවන්. ඔයාලගේ සම්බන්ධතාවය තුළ සිදුවෙන්න පුළුවන් දේවල් තමයි අද අපි බලන්න යන්නේ. තනිකඩ ඔයාටත් මේ රීඩින් එකෙන් ගන්න විශේෂ දෙයක් තියෙනවා. තනිකඩ වෙන්න ඔයාටත් සම්බන්ධතාවයක් පටන් ගන්න පුළුවන් වේද? පාර්ට්නර් කෙනෙක් ලැබෙයිද කියලාත් අද අපි මේ රීඩින් එකේදී බලනවා. ඉතින් එහෙනම් අදත් එකතු වෙන මාත් එක්ක අපි බලමු ඉදිරි සති දෙක අපේ සම්බන්ධතාවයන් වල තත්ත්වය කොහොමද කියලා. වෙනද වගේම සුපුරුදු විදිහට ඔයාලට ෆයිල් 3ක් දීලා තියෙනවා. ඒ ෆයිල් අතරින් ඔයාගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගෙන රීඩින් එකත් එක්ක එකතු වෙන්න. එතකොට තව දෙයක් තියෙනවා කියන්නේ මේ ෆයිල් එක තෝරනකොට ඔයාගේ පාර්ට්නර්ව හිතේ තියාගෙන ෆයිල් එක තෝරන්න කියලා මම ඔයාගෙන් ඉල්ලා සිටිනවා. මොකද දන්නවද? එහෙම කළොත් ඔයාට හරියටම ගැලපෙන ෆයිල් එක ලැබෙනවා. ඒක පොඩි රහසක් ඉතින්. ඒ වගේම තමයි විශ්වයට කියන්න මට අවශ්‍ය කරන මට හරියටම ගැලපෙන ෆයිල් එක තෝරලා දෙන්න උදව් වෙන්න කියලා. ඔන්න දැන් ඔයාලට ඩිස්ප්ලේ වෙනවා ෆයිල් 3ක්. ඉතින් මේ අතරින් ඔයාගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගන්න කියලා මම ඔන්න දැන් පොඩි වේලාවක් දෙනවා ඔයාලට. ඒ අතරදී පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. විශේෂම දෙයක් මේක පොදු රීඩින් එකක්. ඉතින් ඔයාලගේ තියෙන ප්‍රශ්නයකට ඔයාලගේ හිත දෙවන ඕනම ප්‍රශ්නයකට ඔයාලට පුළුවන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඒ සඳහා 075 118 7889 මගේ WhatsApp අංකයට මෙසේජ් එකක් දාලා තියන්න. ඒ වගේමයි ඔයාලගේ ඕනම ප්‍රශ්නයක සුවපත් වීමක් එහෙමත් නැත්නම් හීලින් එකක් අවශ්‍ය නම් ඒ සඳහා ඔයාලට පුළුවන් ඉහත දුරකථන අංකයට මෙසේජ් එකක් දාලා තියන්න. එතකොට මම ඔයාලට විස්තර ලබා දෙන්නම් ඒ සම්බන්ධයෙන්. අද නේද දැන් වෙලා ෆයිල් එකක් තෝරගන්න. අපි එහෙනම් යමුද බලන්න ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට එන රීඩින් එක මොකක්ද කියලා බලන්න. ඔව් ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාගේ රීඩින් එක මෙන්න මෙහෙමයි අපිට කාඩ් වලින් පෙන්වන්න කරන්නේ. ඔයාගේ ආදරය කරන කෙනා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ විවාහ ජීවිතය තුළ වෙන්නත් පුළුවන්. ඔයාලා දෙන්න අතර හොඳ සම්බන්ධතාවයක් පෙන්වනවා ඉදිරි සති දෙක තුළ. ඒ වගේම තමයි ඔයාලගේ තියෙන ආදරය වැඩි වෙනවා. ඔයාලව නැතිවම බැරි කාලයක් තමයි ඉදිරියට උදා වෙන්නේ. ආදරය වගේම කියන්නේ සෙක්ස් පැත්තත් චුට්ටක් වැඩිපුර තියෙනවා කියලා පෙන්වන්න කරනවා. පොඩි දෙයක් තියෙනවා තනිකඩ ඔයාට කියන්න. මොකද දන්නවද? මුලින්ම ඔයා අනිත් කෙනෙකුට ආදරය කරන්න කලින් තව කෙනෙක් ආදරය කරන්න හොයන්න කලින් විශ්වය කියනවා මුලින්ම ඔයාට ආදරය වෙන්න කියලා. ඒ වගේම තමයි හැම කෙනෙකුටම හැම කෙනාටම මුළු විශ්වයටම සීමාවක් නැතුවම ආදරය දාන්න කියලාත් ඔන්න විශ්වය ඔයාට පණිවිඩයක් දෙනවා. එතකොට තමයි ආදරය ඔයා හොයාගෙන ඉන්නේ. සමහරක් වෙලාවට විවාහ වෙලා ඔයාලා දෙන්නා එකතු වෙලා විදේශ සංචාරයක් වුණත් යන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා කියලාත් කියන්න පුළුවන්. ඒ වගේම තමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ඔයාගේ පාර්ට්නර් එක්ක සංචාරයක් විනෝද ගමනක් ඒ වගේම ගෙන් එළියට ගිහලා විනෝද වෙන්න අවස්ථාවක් වුණත් උදා වෙන්න පුළුවන් වන්න ඉදිරි සති දෙක තුල. ඉතින් මෙහෙම ඇත්තටම ගමනක් යන්න ලැබෙනවා කියලා කියන්නේ ඔයාලා අතර තියෙන සම්බන්ධතාවය වඩා වැඩි දියුණු වෙන්න අවස්ථාවක් තමයි උදා වෙන්නේ. ඉතින් එහෙම හින්දා කියන්න පුළුවන් ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාගේ ආදරය විවාහ ජීවිතය තුළ තියෙන සම්බන්ධතාවය නම් තද බැඳීමක් බවට පත් වෙනවා. වඩා වැඩි වෙනවා ආදරය ඔයාලා දෙන්න තුළදී. විශේෂම දෙයක් තියෙනවා ඔයාලට කියන්න. මේ වෙනකොට විවාහක ඔයාලා අතර වෙන්නත් පුළුවන්. ආදරය කරන ඔයාලා දෙන්න අතර වෙන්නත් පුළුවන්. පොඩි දෙයක් හින්දා තරහ වෙලා ඉන්නවා නම් ඉක්මනටම ඒ තරහ නැති කරගෙන දෙන්න ඉක්මනටම යාළු වෙනවා කියලා කියන්න පුළුවන්. නැවත එක්වීමක් වෙන්නනවා ඔයාලා. ඒ වගේම තමයි තනිකඩ ඔයාලට ආදර යෝජනා විවාහ යෝජනා එන්න තියෙන ඉඩකඩ වැඩි කාලයක් වෙනවා ඉදිරි සති දෙක. ආදරය කරන ඔයාලගේ විවාහ කිවස ගැනීමක් වුණත් සිදු වෙන්න පුළුවන් මේ ඉදිරි කාලය තුල. සමහරක් වෙලාවට එක ගෙදරකට පදිංචියට යamak වුණත් වෙන්න පුළුවන්. නිවසේ අය අතර පවුලේ අය අතර සතුට උපරිමවල් තියෙන කාලයක් තමයි ඔයාට ඉදිරියට එන්නේ.
හැම කෙනාටම ආදරේ දෙන්න. හැබැයි තමන්ගේ සීමාව දැනගෙන ආශ්‍රය කරන්නේ නැත්නම් මේ වැඩේ කරගන්න බැරි වෙනවා එයාට. ආදරේ කරන ඔයා වගේම විවාහ වෙලා ඉන්න ඔයත් ටිකක් ප්‍රවේශම් වෙන්න වෙනවා. මොකද දන්නවද මේ කාඩ් වලින් වගේම විශ්වයනොත් අපිට පෙන්නනවා ඔයාගේ සම්බන්ධතාවයන් වලට කාන්තාව ගැහණු කෙනෙක් විසින් මොකක් හරි ප්‍රශ්නයක් දාන්න ඉඩකඩ තියෙනවා කියලා. සමහරක් වෙලාවට ඔයාගේ නැති දේවල් කියලා බොරු ප්‍රශ්න දාලා ඔයාලා දෙන්න අතර ගැටුමක් වුණත් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හොඳට ප්‍රවේශම් වෙන්න වෙනවා ඔයාලට. ඔයාලගේ අතරත් මේ වගේ කෙනෙක් ඉන්නවනේ. සමහර වෙලාවට ඔයාලගේ සම්බන්ධතාවල් වලට ප්‍රශ්න ඇති කරන්න গুপ্ত බලවේගය වලින් උනත් දේවල් කරන්න හැකියාව තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න වෙනවා ඔයාට. අනේ ෆයිල් නම්බර් 1 තෝරපුවා එයාට පොඩ්ඩක් ඇත්තටම ප්‍රවේශම් වෙන්න වෙනවා මේ කරුණු සම්බන්ධයෙන්. ඇත්තටම ඉතින් මම වීඩියෝ එක අද ගෙනාවේ ඔයාගේ සම්බන්ධතාවය වලට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් හැබැයි මම හිතුවා ඔයාලගේ ආර්ථික තත්ත්වය, ඔයාගේ ධනෙ පැත්තෙන පොඩි දෙයක් බලන්න. මොකද ධනෙ කියන දේ අපි අතට තියෙනවා නම් ඒක අපේ සම්බන්ධතාවය වඩා වැඩි දියුණු කරගන්න ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අන්නේ හින්දා මම ඒ ගැන පොඩ්ඩක් කියන්නත් හිතුවා. ඔයාලගේ තිබුණු ගැටලු ආර්ථික සම්බන්ධයෙන් තිබුණු ගැටලු නිරාකරණය වෙනවා ඉක්මනටම. ආර්ථික සුරක්ෂිතතාවයක් ඇති කරගෙන දියුණු වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම ඉලක්ක ඉටු කරගන්නත් පුළුවන් කාලයක් තමයි ඉදිරියට එන්නේ. ඔයා දැනවත් වෙලා කියලා ඔයාටම හිතෙන්න පුළුවන්. ඉතින් ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට හොඳම කාලයක් තමයි ඉදිරි සති දෙක. එහෙමත් නැත්නම් ඉදිරි දවස් 14 ඔයාලට හොඳම කාලයක් තමයි උදා වෙන්නේ. ඔන්නෝමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ආපු රීඩින් එක. හරි. එහෙනම් අපි දැන් බලමු ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට එන රීඩින් එක කොහොමද කියලා. ඔයාලගේ ඉදිරි දවස් 14 එහෙමත් නැත්නම් ඉදිරි සති දෙක ඔයාලට මොන වගේද කියලා අපි දැන් බලමු. මුලින්ම කියන්න ඕනි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාලා අතර පොඩි මතකෙටුමක් වෙලා නම් මේ වෙලාවේදී. ඔයා හිතනවා නම් ඔයාට අසාධාරණයක් වෙලා කියලා. ඔයා පොඩ්ඩක් ස්ලෝ වෙන්න ඕනි. ඔයා දිනනවා. හැබැයි ඔයා කාට හරි අසාධාරණකමක් කරනවා නම් අන්න දැන්ම ඒ වැඩේ නවත්තන්න. මොකද ඔයා කාට හරි එහෙම අසාධාරණ වැඩක් කරනවා නම් ඒක දෙගුණ තෙගුණ වෙලා තමයි ඔයාට ලැබෙන්නේ. ඔයාගේ කර්මය පළ දෙන කාලයක් තමයි ඉදිරි සති දෙක තුල ඉන්නේ. හින්දා කාටවත්ම වැරද්දක් කරන්න යන්න එපා. ෆයිල් නම්බර් 2 තෝරපු ඔයා. ප්‍රශ්නෙක ඉන්න ඔයා මේ වෙලාවේදී ඔයාගේ පැත්තෙන් විතරක් හිතන්න බලන්න යන්න එපා. ඔයා චුට්ටක් අනිත් කෙනාගේ පැත්තෙන් බලන්න. ඔයා සාධාරණ වෙන්න. ඒ වගේම තමයි ඔයාලා චුට්ටක් අලුත් වෙන්න. ජීවිතේ පොඩි වෙනස්කමක් කරන්න. ඔයාලා දෙන්නගේ සම්බන්ධය, විවාහය හැමදාමත් එක වගේ ඔහේ ගලාගෙන යන්න දෙන්න එපා. පොඩි වෙනස්කමක් කරලා බලන්න. එතකොටම ඔයාලට දැනෙයි ඔයාලා ජීවත් වෙනවා කියලා. සාම්ප්‍රදායික විදිහටම හිතන්න වැඩ කරන්න යන්න එපා. චුට්ටක් වෙනස් වෙලා බලන්න. ඔයාගේ ජීවිත කොච්චර ලස්සන වෙයිද කියලා. ඉදිරි සති දෙක ඔයාලගේ ආදරේච්ච රොමැන්ටික් නැහැ. මම හිතන්නේ ඒකයි ඇත්තටම ඔයාලට මේ වීඩියෝ එක බලන්න විශේෂයෙන් පණිවිඩයක් ලැබෙන්නේ නැත්තේ. ඉතින් ඔයාලට පුළුවන් නේද? දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ඉදිරි සති දෙක ඔයාලට මොනවද වෙන්නේ කියලා. ඔයාලගේ ආදරේ රොමැන්ටික් ගතියක් නැහැ කියලා ඔන්න ඔයාලට පණිවිඩ හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක දකින සලස්වේ විශ්ව ඔයාට මෙන්න මේ පණිවිඩය දෙන්න වෙන්න ඇති කියලා මම හිතනවා. මොකද දැන් ඔයාලට පුළුවන් ඔයාලට මෙන්න මේ වගේ දෙයක් වෙන්න තියෙනවා කියලා දන්න හින්දා ඔයාලටම පුළුවන් මේ ගතිය නැති කරගන්න. ඔයාටම පුළුවන් හිතලම දැන් චුට්ටක් අනිත් කෙනා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එයාට පොඩ්ඩක් වැඩිපුර ආදරය දෙන්න මේ කාලේදී. ඉතින් එහෙම කරනවා කියන්නේ ඔයාලගේ ආදරය දිගටම පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂ දෙයක් තියෙනවා තනිකඩ ඔයාට කියන්න. ඔන්න ඔයාට ආදරයක් ලැබෙනකන් කියලා ගෙදරට වෙලා ඔහි බලාගෙන ඉන්න එපා. එහෙම හිටියොත් නම් කවදාවත් ඔයාට ආදරයක් හොයාගන්න බැරි වෙනවා. මොකද ආදරේ ඔයා හොයාගෙන ඔයා ගෙදරට මෙන්නේ නැහැ නේ. ඉතින් ඒ හින්දා චුට්ටක් ඔයා එළියට යන්න. පොඩක් අනිත් අයත් එක්කත් සමාජයත් එක්කත් ගැවසෙන්න. එතකොට අර බුලංකම ලැබෙන ඔයාට හරියටම හරියන කෙනා හොයාගන්න. ඒ වගේම තමයි තව දෙයක් කියන්න තියෙනවා තනිකඩ ඔයාට. දැන් ඔයාගේ හිතේ කෙනෙක් ඉන්නවා නම් එයා ඔයාට ආදරේ ප්‍රකාශ කරනකම් බලන් ඉන්න එපා. ඔයාට ඉස්සර වෙන්න වෙනවා. ලැජ්ජාව බය පොඩ්ඩක් පැත්තකට තියලා එයා ඔයාට ආදරේ කියනකම් බලාගෙන ඉන්නේ නැතුව ඔයා ඉස්සර වෙලා එයාට ඔයාගේ ආදරේ ප්‍රකාශ කරන්න. ඉතින් ඔයා හිතන්න එපා එයා ඔයාට කැමති නැති වෙයිද, මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා එහෙම හිතන්න යන්න එපා. මුලින්ම ඔයාගේ හිතේ තියෙන දේ එයාට කියන්න. ඔයා ඉස්සර වෙන්න. අන්න එහෙම වුණොත් ඔයාට ඉක්මනටම ඔයාට ගැළපෙන කෙනා හොයාගන්න අවස්ථාව ලැබෙනවා කියලා විශ්වය ඔන්න පණිවිඩයක් දෙනවා.
ඒ වගේම තමයි ඔයාට ආදරය කරන්න හොඳ කෙනෙක් ලැබෙනවා. එයා හරිම කරුණාවන්ත කෙනෙක්. ඒ වගේම තමයි එයා ආදරය රැකවරණය හැමදේම ඔයාට ලබා දෙනවා. ඒක කෙටි කාලින සම්බන්ධතාවයක් නෙමෙයි. දීර්ඝ කාලින සම්බන්ධතාවයක් තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් ඒ හින්දා ඉක්මන් කරන්න වෙනවා. හිත බල ඉන්නම් එපා. ඇත්තටම ඔයා බය වෙන්න එපා. ඔයාට සතරදායක උත්තරයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාට හොඳ කෙනෙක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ හින්දා හිත බල ඉන්න එපා. ඉක්මන් කරන්න. ඉක්මන් වෙන්න කියලා ඔන්න මම ඔයාට පණිවිඩයක් ලබා දෙනවා. ඇත්තටම කිය ෆයිල් නම්බර් 1 වලදීත් මම එයාලගේ සම්බන්ධතාවයල් ගැන විතරක් නෙමෙයි එයාලගේ ධනය ආර්ථික තත්ත්වය ගැන පණිවිඩයක් දුන්නා. ඉතින් ඒ හින්දා මම ඔයාලටත් ගැන පණිවිඩයක් දෙන්න හිතුවා. අපි එහෙනම් බලමු ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට ඔයාලගේ ආර්ථික තත්ත්වය මොන වගේ වෙයිද කියලා. ඔයාට හොඳ ආර්ථික වාසි ලැබෙන අවස්ථා උදා වෙනවා. ඒ වගේම තමයි ධනය ලැබෙන අවස්ථාත් උදා වෙනවා. ඔයාට වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි මේ හැමදේම එකපාරකට නම් වෙන්නේ නැහැ. ටිකක් හිමින් තමයි වෙන්නේ. හිතන්නකෝ કોઈ මහත්තයෙක් වගා කටයුතු කරලා එයාගේ අස්සන්න එනකම් බලාගෙන ඉන්නවනේ ටික කාලයක්. අන්න ඒ වගේ කාලයක් තමයි මේ. අස්සන්න ආවහම ඒ ගොවියා කොච්චර සතුටු වෙනවද? එයා යාගේ දියුණුව දැකලා, යාගේ මහන්සියේ ප්‍රතිඵල දැකලා එයා ලොකු සතුටක් ප්‍රීතියක් වෙනවා. අන්න ඒ වගේ තමයි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට. ඔයා කරගෙන ආපු වැඩක් සාර්ථක වෙලා, දියුණු වෙලා ඔයා ඉදිරියට යනවා. මේ ගමනේ එන්න ඔයා ගොඩාක් මහන්සි වෙලා තිනවා. ඉතින් ඉක්මනින්ම ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා කියන එක කියන්න පුළුවන්. ඔයාට ඔයාගේ මහන්සියේ ප්‍රතිඵල ලැබෙනවා. ඔයා ලොකු දියුණුවකට ලොකු ඉලක්කයට යනවා කියන එක කියන්න පුළුවන්. ඔන්නෝම තමයි ඉතින් ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට ඇවිත් තියෙන රීඩින් එක. හරි. අපි දැන් බලමු ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට ලැබෙන රීඩින් එක මොකක්ද කියලා. ඔයාගේ ඉදිරි සති දෙක මොන වගේ වෙයිද කියලා. මුලින්ම කියන්න ඕනි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාගේ සම්බන්ධතාවවලදී ගොඩක් දුක් විඳින කෙනෙක්ද? සම්බන්ධතාවය ඔයාට එපා වෙලා කියලා හිතනවද? දැන් ඇති කියලා හිතනවද? එහෙනම් ඔයාට අවස්ථාව ලැබෙනවා. ඔයාට පුළුවන්කම ලැබෙනවා ඒ කරදරකාරී සම්බන්ධතාවයන් වලින් මිදෙන ඔයාගේ ජීවිතයේ අලුත් වෙනසක් ඇති කරගන්න. ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් වෙලා ඔයාට පුළුවන් අලුත් වෙන්න. ලොකු තීරණයක් ගන්න වෙනවා ඉදිරි කාලයේදී ඔයාට ඔයාගේ ජීවිතය සම්බන්ධයෙන්. ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා අතර ආදරයක් නැතිව ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට කියන්න පොඩි පණිවිඩයක් තියෙනවා. ඔයාට තවම ආදරය කරන්න කෙනෙක් ලැබුණ නැත්තේ ඔයා ගොඩාක් සීමා දාගෙන ඉන්න හින්දා. ඔයා ආදරය කරන්න කෙනෙක් හොයක්දී ගොඩාක් දේවල් ගැන හිතනවා. ඉතින් විශ්වය කියනවා ඔයා ඒ දාගෙන ඉන්න සීමා අයින් කරන්න කියලා. මොකද ඒ සීමා දාගෙන හිටියොත් නම් ඔයාට කවදාවත් ආදරය කරන්න කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්නෝක තමයි තනිකඩ ඔයාට ෆයිල් නම්බර් 3 තෝරපු තනිකඩ ඔයාට විශ්වය දෙන පණිවිඩය. ඔයා දාගෙන ඉන්න සීමා අයින් කරන්න. ඔයා හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේ වගේ කෙනෙක්ව මම ආදරය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ රැකියාවක් යා කරන්න ඕනි. මේ වගේ පෞල් පසුබිමක් තියෙන්න ඕනි. මේ වගේ ආර්ථික මට්ටමක් තියෙන්න ඕනි. අන්න ඒ සීමා ඉක්මනින්ම අයින් කරන්න කියලා විශ්වය ඔයාට පණිවිඩ දෙනවා. ඒ වගේම තමයි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාලගේ සම්බන්ධතාවල ආරවුලක් තිබුණා නම් පොඩි ගැටුමක හිටියා නම් ඔයාලා ඒ දේවල් මගේ අරගෙන නැවත එකතු වීමක් වෙන්නම් කරනවා. මම මුලින්ම කිව්වා ඔයා කරදරකාරී සම්බන්ධයක ඉන්නවා නම් ඔයාට ඒ සම්බන්ධයෙන් අයින් වෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා. දැන් මම කියනවා ඔයාලට නැවත එකතු වීමක් තියෙනවා කියලා. මම බලනවා ඇති නේද මොකද්ද මේ කියන්නේ කියලා. ඇත්තට මම මුලින් කිව්වා මේක පොදු රීටින් එකක් කියලා. එහෙමත් නැත්නම් පොදු පලාපලයක් කියලා. ඉතින් මෙතනදී එක කෙනාට ගැළපෙන විදිහ වෙනස් වෙනවා. ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාගේ සම්බන්ධතාවය කැඩෙන්න පුළුවන්. ඒත් සමහරක් වෙලාවට ෆයිල් නම්බර් 3 තෝරපු තව කෙනෙකුගේ සම්බන්ධතාවය නැවත එකතු වීමක් වෙන්න පුළුවන්. පොදු රීඩින් එකකදී මේ වෙනස වෙන්න පුළුවන් කියන එක මතක් කරලා සිටිනවා ඔයාලට. ඔව් අපි යමු පොදු රීඩින් එකට. ඔයාලගේ තිබුණු ප්‍රශ්න निराකරණය වෙලා ඔයාලගේ සම්බන්ධතාවයේ සතුට රැක ගන්න පුළුවන්කම ලැබෙනවා ඔයාලට ඉදිරි සති දෙක තුළදී. ඒ වගේම තමයි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට කියන විශේෂම දෙයක් තියෙනවා. ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ කට පොඩ්ඩක් පරිස්සම් කරගන්න. මොකද දන්නවද? ඔයාට ඔයාගේ කට නිසා ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා ඔන්න විශ්වය ඔයාට පෙන්වන්න කරනවා. ඒ හින්දා හොඳටම ඒ ගැන කල්පනාකාරී වෙන්න. ඔව් ඉතින් අනිත් ෆයිල් වලදී වගේ මේ ෆයිල් එකේදීත් මම ඔයාලගේ ධනය ආර්ථික තත්ත්වය ගැන පණිවිඩයක් කියනවා. ඔන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා කුණාටුවක් තියෙනවා. ඒ කුණාටුව පරද්දලා ඉදිරියට යන්න. මේ කුණාටුව ජය ගන්න. ඉතින් ඔන්න වගේ තමයි
වාගේ ආර්ථිකයට අභියෝග ප්‍රශ්න බාධක මේ හැමදේම එනවා. වාගේ ආර්ථික ප්‍රශ්න වල නැත්නම් රැකියාව ප්‍රශ්නයකදී වෙන්න පුළුවන්. බිස්නස් එකක් කරනවා නම් මේ බිස්නස් එකේදී වෙන්න පුළුවන්. ප්‍රශ්න මත ගැටුම් අභියෝග මේ හැමදේම එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවා ඉදිරි සති දෙක තුලදී මේ හැම දෙයක්ම මග අරගෙන ජයග්‍රහණය කරගෙන ඉදිරියටම යන්න. ඔය ආසාවෙන් කරන දේෙන් දිනු වෙන්න පුළුවන්කම ලැබෙනවා ඔයාට. ඒ වගේම තමයි අලුත් වැඩක් පටන් අරගෙන ඒ වැඩෙන් ලොකු දියුණුවක්, ලොකු ඉහළට යාමක් කරන්නත් පුළුවන් ඔයාට ඉදිරි සති දෙක තුළ. ඉතින් මම කියන ඔයා අලුත් වැඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ හොඳම කාලය තමයි උදා වෙන ඉදිරි සති දෙක. ඉතින් අලුත් වැඩක් කරන්න, අලුත් ඉගෙනීමේ කටයුත්තක් වෙන්න පුළුවන්. අලුත් බිස්නස් එකක් පටන් ගන්න වුණත් හොඳම කාලයක් තමයි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට ඉදිරියේදී උදා වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට ආපු රීඩින් එක. ආයෙත් මතක් කරනවා ඔයාලට මේක පොදු රීඩින් එකක්. ඉතින් ඔයාලටත් එන්න අවස්ථාව තියෙනවා ඔයාගේ හිතේ තියෙන, ඔයාගේ හිත දැවෙන ඕනෑම ප්‍රශ්නයකට පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න වලට හීලින් ලබා ගන්නත් දැන් ඔයාලට පුළුවන්. ඉතින් ඒ සඳහා 075 118යි 78යි 89 මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාලා තියන්න කියලා ඉල්ලා සිටිනවා අවශ්‍ය අයට. අද දවසේ අපි බැලුවේ ඔයාලගේ සම්බන්ධතාවයන් වලට මොකද වෙන්නේ කියලානේ. ඉතින් ඉක්මනටම අලුත් රීඩින් එකකින් අලුත් මාතෘකාවකින් ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන. අදට මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් හැමෝම සතුටින් ඉන්න. විශ්ව මාතාවගේ ආශිර්වාදය, රැකවරණය ඔයාලා හැමෝටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරලා සිටිනවා. අයබෝවන්. ස්තුතියි හැමෝටම.